අතරේ හරිම ලස්සන සීනරිස් ටිකක් අපිට බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඒවත් පෙන්නන්නම්. ඉතින් අපි යමු. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි අද මේ යන්නේ මම ගොඩාක්ම ආස කරන drive එකක්. මේ අපි යන්නේ ඩොලින් අප් කියන ලස්සන පුංචි ටවුන් එකට. මේ ටවුන් එකේ තමයි වාල්නිරි එක පිහිටලා තියෙන්නේ. ඒ යන අතරේ අපිට දකින්න පුළුවන් හරිම ලස්සන සීනරිස්. මේ පාර හරිම quiet. අපි දැන් මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සමයකේ අන්තිම කාලේ. මාස 3ේම අපිට හරියට වැස්සක් නැහැ. ඒ නිසා තනකොළ එහෙම ගොඩාක් වේලිලා ගිහිල්ලා ස්ප්‍රින් එක වෙනකොට මේක තව ලස්සනට කොළ පාට වෙලා ඊටත් වඩා ලස්සනට පේනවා. ඒ වුණාට සමයකේ පේන සීනරි එකයි ස්ප්‍රින් එකේ පේන සීනරි එක අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ වගේම දෙක හරිම ලස්සනයි. ඉතින් අද ටිකක් වහින්න බර දවසක් වගේ. ඒ කියන්නේ අපිට සමයකේ ලැබෙන පළවෙනි වැස්ස වැටෙන්නයි අද හදන්නේ. පර්ත් වලට වඩා මේ ඩොලින්අප් ටවුන් එකට එනකොට තියෙන ගස්වල උස හරි වැඩි වේගෙන යනවා. ඒ වගේම ගොඩාක් කොළ දකින්න පුළුවන් වෙනවා. ඒක ලොකු වෙනසක් මේ පර්ත් සිටි එකයි මේ ටවුන් එකයි අතර. ඉතින් අපි මේ ලස්සන සීනරි එක පහු කරගෙන තනබිම් පහු කරගෙන අපි දැන් ඩොලින්අප් ටවුන් එකට ගොඩාක් කිට්ටු කරලා තියෙන්නේ. දැන් මේ පුංචි ගුරු පාර දිගේ අපි යන්නේ රෙඩ්ගම් වයින් බෲවරි එකටයි.
අපි දැන් වයින් බ්‍රූවරි එකට ඇවිල්ලයි මේ ඉන්නේ. මේ පැත්තේ තියෙන සීනරි එක මගේ මේ කැමරා එකේ පේනවට වඩා ගොඩාරියක් ලස්සනයි. මේක කැමරා එකට ගන්න හරිම අමාරුයි. මේ තැන ගොඩක් පාවිච්චි කරන්නේ වෙඩින්ග්ස් වලටයි පාටි වලටයි. මේ තියෙන්නේ වයින් වලට ගන්න මිදි තියෙන වින්යාඩ් එකක්. මේ දවස්වල මිදි ගෙඩි නම් හරි අඩුයි. මොකද අපි මේ සමයකේ අන්තිම කාලේ, ඒ කියන්නේ මිදි ටික ඔක්කොම කඩලා ඉවර වෙන කාලයක් තමයි මේක. They also do the white. Okay. The one that I'm drinking is white, and the one that Sanjay is drinking is the Oh, hello. ඉතින් අපි ඇතුළට යන්න කලින් වටේ පිටේ පොඩ්ඩක් ගිහලා ඇවිදලා බැලුවා ඒ වගේම කොහොමද වයින් ඩයිනින් එකට ප්‍රපෙයාර් කරලා තියෙන්නේ කියලා. දැන් මෙතන තියෙනවා බ්ලැන්කට්ස් වගේක්. රෑ වෙනකොට ටිකක් සීතල නිසා මේ බ්ලැන්කට්ස් අපිට හම්බ වෙනවා පොරව ගන්න හවස් වුණාම. මේ බලන්න මේ මේස හරිය ලස්සනට arrange කරලා තියෙනවා. මේ arrangements කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් බුෂ් ෆ්ලවර්ස් වලින්. ඉතින් මේ අතරේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වුණා. ඒ වගේම දැන් අපි ෆයින් ඩයිනින් එක පටන් ගන්න යන්නේ. මේ වෙලාවේ ෂැම්පෙන් බෝතලයක් කඩනවා කඩුවකින්. ඒකට කියන්නේ සර්බරේජ් කියලා. Hi everyone, thanks so much for joining us tonight. We're obviously having our long table dinner tonight. Luckily the rain held off because we were really worried. The tables were actually all set up in here at one point because we thought we were going to have dinner in here. Anyway, to get started, what we're going to do is Sabraj. I'm going to take the top of the champagne bottle with my stick. Okay, I'm going to try and stand where we can see. Okay, you ready? Yes, ready. Anybody want some chocolate? Something they will. Thank you. Any seafood here? Oh yes, prawns. Prawns. Yes. Sorry.
මේ මෙතන තියෙන පොඩි සුවනියර් ෂොප් එකක්. ඉතින් දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ යන්නේ වයින් ඩයිනින් එක පටන් ගන්නයි. මේක 3 course menu එකක්. ඉතින් අද දවසේ වැස්සෙත් නෑ, හරි ලස්සන වෙදර් එකක් තිබුණා. ඉතින් අපි මෙතන කට්ටියත් එක්ක විස්තර කතා කර කර හරි ආසාවෙන් කෑම ටික කෑවා. ටිකක් රෑ වෙනකොට මට නම් හරිම සීතලක් ආවේ. ඉතින් මේ වූල් බ්ලැන්කට් එක හම්බුණා. මාව ඉතින් හොඳට වෝම් කරලා තෙව්වා මේ බ්ලැන්කට් එක නිසා. ඉතින් රමණී සොසි ඩයරි channel එකත් එක්ක රැඳී හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකල් සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.